good morning කියලා අපි කාලෙකින් පිළිගන්නවා පොලා UK අපේ YouTube channel එකට හැමෝම දැන් මෙහෙනම් වෙලාව උදේ අද අපි පොඩි ගමනක් යන්න යනවා ටර්කි වලට UK ඉඳලා ටර්කි වලට පොඩි සවාරියක් යන්න යනවා ඉතින් ඒකේ වීඩියෝ එක තමයි අද vlog එකකින් දෙන්නේ ඉතින් ඔයගොල්ලෝ රැඳී ඉන්න අපි බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා කොහොමද ටර්කි වල ලස්සන මොනවද බලන්න තියෙන්නේ ඒ හොටෙල්ස් වල කොහොමද තියෙන ෆැසිලිටිස් මේ හැම දෙයක්ම අපි මේ vlog එකකින් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එකී නොකී හැමදේම බලන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි අපේ ගමන පටන් ගමු. අද 12:50ට තමයි අපේ ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් උදේ 6:00 වගේ වෙනවා. අපි තව යාළුවෙකුත් මගේ ඉන්නවා. යාවත් අරගෙන අපේ ගමන පිටත් වෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ලයික් එකක් subscribe button එක ක්ලික් කරගෙන යන්න කියලාත් මතක් කරන ගමන්. එහෙනම් අපි යමු අපේ ගමන. අපි දැන් ලූටන් එයාපෝට් එකට ආවා. ඉතින් අපි ලූටන් එයාපෝට් එකේ අන්තාලියාවට ෆ්ලයි කරන්නේ. දැන් මේ ඉන්නේ ලූටන් එයාපෝට් එකේ. ඉතින් මම පොඩ්ඩක් එයාපෝට් එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. අපේ ගේට් එක ඕපන් වෙලා. ඉතින් අපි දැන් අපේ ගේට් නම්බර් එකට යන ගමන් ඉන්නේ. තමයි අපේ කට්ටිය. මෙන්න ගේට් නම්බර් 23 වලට තමයි අපි යන්නේ.
දැන් මම පෙන්නන්න යන්නේ අද අපේ හොටෙල් එකේ කුපේ එක මේක කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් varieties තියෙනවා. ඩෙසර්ට් වර්ග තියෙන යෝගට්, ටින් ෆෘට්, එක જાති යෝගට්. මේ ගොඩක් යෝගට් අයිස්ක්‍රීම් ඒ වගේ දේවල් එල්ලු කිරි වලින් තමයි හදනවා කියලා මේගොල්ලෝ අපිට කිව්වේ. ඉතින් මේ ෆෘට්ස් කපලා නෙවෙයි තියන්නේ, ගෙඩිය පිටින් තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඒ සේව් කරන විදිය. Then beans එක තියෙන්නේ. ඒකේ scramble egg. මෙතන තියෙනවා tomatoes with cheddar. steam mushroom තියෙනවා. pancake තියෙනවා. ඒකත් පොඩ්ඩක් උළුඳු වඩේ වගේ අයිටම් එකක්. ඒ රහම නෙමෙයි උනාට ඒ වගේ. ඉතින් තියෙනවා boiled egg, sausage, rice. anything cake, bread burger, bread bun. මේ වගේ සීරියල් වර්ගත් බ්‍රෙක්ෆාස්ට් එකට තියෙනවා. ඉතින් මෙහෙටම ආවේනික සීරියල්ස් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි කන cornflakes ඒ වගේ දේවලුත් තියෙනවා. Hello guys, අපි දැන් ඉන්නේ අන්තාලියා සිටි එකේ. අපි පොඩ්ඩක් දැන් පයින් ටවුන් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න කියලා යන්නේ අපේ කට්ටිය. මේ වෙදර් එක ගත්තොත් අද සෙල්සියස් 25 26 වගේ තමයි දවල් කාලේ උෂ්ණත්වය. රැට උෂ්ණත්වය 7 8 ඒ වගේ අතර තමයි යන්නේ. ඉතින් ලොකු රස්නෙකුත් නැහැ, ලොකු සීතලකුත් නැහැ. ටර්කි වලදී කරන්සි මාරු කරනකොට හොඳම විදිය තමයි එළියේ කරන්සි එක්ස්චේන්ජ් සෙන්ටර් එකකින් ගන්න එක. එයාපෝට් එකකින් ඉතින් අපිට එච්චර ලොකු හොඳ රේට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට එළියේ කරන්සි එක්ස්චේන්ජ් පොයින්ට් වලින් ගොඩක් හොඳ රේට් එකක් හම්බ වෙනවා. ඉතින් පවුම් වලින්, යූරෝ වලින්, ඒ වගේම ටර්කි ලීරා වලින් මේ තියෙන තුනින්ම මෙහි මුදල් භාවිතය සිද්ධ වෙනවා. අපි දෙවැනි දවසේදී වෝටර් රාෆ්ටිං යන්න පටන් ගත්තා. ඉතින් ඒ යන අතරමඟ තමයි දැන් මේ වීඩියෝ එක තියෙන්නේ. වෝටර් රාෆ්ටිං වලට ටිකක් දුර යන්න ඕනේ. පැය දෙකක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. අද
අපි බෝටර් රාෆ්ටිං යන දවස ඉතින් අද යන අතරමඟ අපි බ්‍රේක් එකකට නැවැත්තුවා. ඉතින් මේ ලස්සන තැනක් මෙතන ලොකු කඳු වගේක් තියෙනවා. පේනවා ඇති. ඊපස්සෙන් පේනවා. අපි දැන් බෝට රාෆ්ටිං කරන තැන්ට ඇවිල්ලා තියෙන. ඉතින් මෙතන බෝට රාෆ්ටිං වලට යන්න කලින් ඇඩ්වයිස් දෙනවා. ඒ වගේ මෙතන කරන්න ඕන විදිහ, පරිස්සම් වෙන්න ඕන විදිහ, ඒ වගේම අපේ සේෆ්ටි ඉක්විප්මන්ට් මේ හැම දෙයක්ම මෙතනින් අපිට ප්‍රොවයිඩ් කරනවා. Who is going to rafting? Everybody will take life jacket, helmet and paddle. These are necessary equipments everybody will take. The second type equipments are important for your comfortability. That kind of boating shoes and this kind of glove. Slightly raise your foot and don't take because why? The rafting is from start till finish 14 kilometer distance. It takes not more than 4 hours. That 4 hours we will take a 4 breaks, swimming, jumping, walking, buggy driving, quad biking and zip lining. All that activity. If you have a good water shoes, sandals, Dört kişi var geride. Sizden o da otel, ikisi de kastrolü. Ona bindir. Böyle değil. Daha gelmedi, gelse geliyorlar. අපි දැන් වෝටර් රාෆ්ටිං යන්න හදන්නේ. ඉතින් channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. මෙන්න අපේ කට්ටිය. ඔයි! Yeah, right. We are going that way, I think. No. I will. ඒක බල්ලෙහෙ යනවා. අපි ඊළඟට කරන්න යන්නේ බගි ඩ්‍රයිවිං. ඉතින් මේකේ පොඩි බගිස් තියෙනවා දෙන්නෙකුට යන්න පුළුවන්, 4 දෙනෙකුට ෆැමිලි එකට යන්න පුළුවන්. ඒක දීවා තියෙනවා. ඉතින් අපි දෙන්නෙකුට යන්න පුළුවන් දී බගි එක තමයි යන්නේ. ඉතින් මේකේ ඔටෝ ගියර්ස්, ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි තියෙන්නේ. ඉතින් මේ දෙක කන්ට්‍රෝල් කරගෙන යන්න තියෙනවා. බලමු අපි එකට ගිහිල්ලා.
බ්‍රේක් එකට නමක් තමයි ඊට පස්සේ බ්‍රේක් එකෙන් පස්සේ අපි ආපහු පටන් ගන්නවා. ඔව් අපි දැන් බක් රයිඩින් එක ස්ටාර්ට් කරන්න පටන් ගන්න හදන්නේ. ඉතින් ඕලිමට තමයි මේ කට්ටිය එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන්නේ. ඉතින් බලමු මේ එක්ස්පීරියන්ස් එකක් කොහොමද කියලා ටිකටම වීඩියෝ එකත් කරන්නලා ඉන්න. අපි බගි ඩ්‍රයිවින් එකේ පොඩි බ්‍රේක් එකකට නැවැත්තුවා. දැන් ඉන්නේ අපි රාෆ්ටිං යන්න රිවර් එක ළඟ තමයි. මේ තමයි රිවර් එක. වතුර ඉතින් හරිම සීතලයි. මේ අපේ කට්ටිය. යන්නේ යන්නේ අපේ ටර්කි ටුවර් එකේ පළවෙනි වීඩියෝ එක අද අපි මෙතනින් ඉවර කරන්න යන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊටු කොටස අරන් එනවා. ඉතින් ඒකේ අපි පැරාග්ලයිඩින් එක, සිටි ටුවර් එක, ඒ වගේම ෂිප් ලයින් එකේ ගිප් එක, shopping mall වල අපි ගිප් ඒවා ඉතින් මේ හැම විස්තරයක් මේකෙත් තියෙනවා. අදට අපි සමු ගන්න. ඉතින් හැමෝටම අපේ වීඩියෝ එකත් රැඳිලා ඉන්න ස්තුතියි. අපි ගිහින්